මේ පැත්තේ යන දෙකක් තියෙනවා. ඒ ටික ගලව ගන්නවා. ඒ යන ටික අරගෙන හෙඩ් එකේ කවරේ ගලවලා ගන්නවා. ඒක ගැලවෙනවා තියෙන්නේත් නෑ උන්ටම කර වෙලා තියෙන්නේ. ඒක වැඩක් නෑ. මම පැහැදිලි ඔයිල් ලීක් වෙනවා කියලා හන්දිකේ සර්විස් එකක් ගෙනාවා. ඒක මෙහෙම මේ දාරකට දාලා තද කරගෙන දාරසර දාලා තද කරගෙන මේවදත් ඉතින් අපි මේක හයි කරගන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ඕවා ගෑරේජ් වලට යන්න ඕන වැඩක් නෙවෙයි. පොඩි වැඩ. ඒක දාගත්තා. මම වීඩියෝ එක දික් කරන නිසා මේ ඉස්සලා යන ටික බ්ලූ කරගත්තා නැත්තම් සෑහෙන වෙලාවක වීඩියෝ එක දික් වෙනවා. කට්ටියට මේක බලලා තේරුම් ගන්නත් වෙන්නේ සෑහෙන වෙලාවක් දිගට තියෙනකොට. ඉතින් මම හතර ආයි අදාළ තැන් වලට දාගත්තා. ටූල් එක අරගෙන දැන් ටූල් එකෙන් තද කරගන්න තියෙන්නේ. වැඩිය සම්පූර්ණ තද කරගන්න හොඳ නැහැ. මේක මේ ඉස්සෙල්ලා මැන ටික ඉස්සෙල්ලා දාගෙන මේ අතේ මට්ටමට කොට තද කරගන්නවා. වටේ මැන හතරම. ඊට පස්සේ තමයි හරියට ඇන ටික ගානකට තද කරගන්න ඕනේ අවශ්‍ය ගන්න ප්‍රමාණයට. නැත්තම් ඒ වගේ දේවල් වලට පොඩක් දුරට බාස්ලා ගාවට යනවා කට්ටිය. ඔයගොල්ලෝ මේ වගේ දේවල් පොඩ්ඩක් යාන්තම් බලලා දෙයක් කරගන්න තමන්ම කරගන්න ඉගෙන ගන්න ඕනේ. නැත්තම් හැම දෙයකටම ගිහිල්ලා සල්ලි වේදම් කරගන්න ඕනේ නෑ අනවශ්‍ය විදිහට. මේ ආර්ථික තත්ත්වෙත් එක්ක අපිට අනවශ්‍ය විදිහට සල්ලි වේදම් කරන්න අමාරුයිනේ. ඉක්‍රා පාස් වුණත් බර ගාණක් වෙනවා.